අයිබෝවන් යාළුවනේ නැන්දම්මා කිචන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු ලේසියෙන්ම මිංජි සම්බෝලේ අදාගන්න විදිය. මිංජි සම්බෝලේ අදාගන්න අපිට ඕන වෙනවා ගාගත්ත පොල්, මිංචි කොළ, අවු මිරිස්, රතු ලුණු, තුන පාඹරන කප් එක අරගෙන පොල්, මිංජි කොළ, අවු මිරිස්, රතු ලුණු, ලුණු දාගෙන හොඳින් අඹර ගන්න. මිංජි සම්බෝලේ තෙම්පරාදු කරගන්න අබ, කරපිංචා, ලුණු ඕන වෙනවා. පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙද්දී අබ එකතු කරගන්න. කපාගත්ත ලුණු එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කරගන්න. ලුණු රන්වන් පාට එනකොට කරපිංච ටිකකුත් එකතු කරගන්න. මේක හොඳින් තෙම්පරාදු වුණාම අපි අදාගත්තේ සම්බෝලේ එකතු කරලා හොඳින් මික්සර් කරගන්න. ඕගොල්ලොත් මේ වගේ ගෙදරදී ලේසියෙන්ම මිංචි සම්බෝලේ හදාගන්න. මේක තමයි අපි හදාගත්ත මිංචි සම්බෝලේ.